Hi, have a blessed day. මගේ ළමයි නේ. ඉතින් මම සූදානම් වෙන්නේ ඔයාලා වෙනුවෙන්. 11 ශ්‍රේණියේ 4 වෙනි පාඩම. තරංග සහ ඒවා යෙදීම් කියන පාඩමට අදාළ වීඩියෝ සීරීස් එකක් හදන්නයි. මේක කොටස් කිහිපයකින් සමන්විත වීඩියෝ සීරීස් එකක්. මේකෙදි මතක තියාගන්න වෙනදා වගේ ටියුට් එකක් දෙන්නේ නැහැ පුතා. මෙතෙන්ද ඔයා කරන්න ඕනේ self study එකක්. ඒ කියන්නේ ඔයා විසින්ම ඔයා ඉගෙන ගන්න එකක් තමයි සිද්ධ කරන්නේ. හැබැයි බය වෙන්න එපා. මම ඒකට අදාළ නෝට් එකත් එක්ක ගැලපෙන්න સિદ્ધාන්ත කරුණු ටික උගන්වනවා. ඔයා එතෙන්දි කරන්න ඕනේ මම දාගන්න එක ලස්සන ෂෝට් නෝට් එකක් විදියට ඔයා ගොඩනගා ගන්න. එතකොට මේ පාඩම නියමටම ඔයාට පැහැදිලි වෙයි. ඕකේ. අද අපි කතා කරන්න යන්නේ තරංග සහ ඒවා යෙදීම් කියන පාඩමේ ආරම්භක කොටස. තරංගයක් කියන්නේ මොකක්ද? තරංගයක් කියන එක ඔයාලට මොන වගේද අපි තේරුම් කරන්නේ? උදාහරණයක් මම මෙහෙම දෙන්නම්. අපි හිතමු ගල් කැටයක් කරන් වතුරට දානවා කියලා. එහෙම වතුරට දැම්මහම ළමයිනේ සාමාන්‍යයෙන් අපිට පේනවා ඒ ගල් කැටේ දැම්මට පස්සේ අපිට හොඳටම පේනවා වතුරට වැටෙන මොහොතේදී ඒ තියෙන ජල අංශු ටික වෘත්තාකාරව තරංග ඇති කරනවා. හරි. තවත් අවස්ථාවක් මම ගන්නම්කෝ ඔයාලට. මේක පැහැදිලි කරන්න. අපි හිතමුකෝ ඔයා ජිම් එකට යනවා කියලා. ජිම් එකට ගිහිල්ලා ඔයාලා දැකලා ඇති මේ විදිහට සාමාන්‍යයෙන් ලනු කැබලි දෙයක් කරන් ඉහළ පහළ ගසනවා ඔයාලා දැකලා ඇති. අන්න එහෙම ඉහළ පහළ ගසන මොහොතේදී ඔයාට පේනවා ඒ ලනුවේ ඇති වෙනවා තරංග. ඒ ලනු වල මොනවද ඇති වෙනව ඔයාට පේන්නේ? ඒ ලනු වල ඇති වෙනවා තරංග. ඒ ලනු වල මොනවද ඇති වෙන ළමයි? තරංග ඇති වෙනවා අපිට පේනවා. සරලව කිව්වොත් ඔයාට තේරෙන්නේ නැති තරංගයක් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. අපි ඉගෙන ගද්දී මේ තරංග කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා පුතා. තරංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ඒ ප්‍රධාන කොටස් දෙක තමයි පුතා පළවෙනි ආකාරයට අපි කියනවා යාන්ත්‍රික තරංග කියලා. දෙවෙනි ආකාරයට අපි කියනවා ළමයිනේ විද්‍යුත් චුම්බක තරංග කියලා. එතකොට මේ දෙන්නා අපි වෙන වශයෙන් සලකන්නේ ඇයි? මාධ්‍යයක් තිබීම සහ මාධ්‍යයක් නොපැවතීම කියන කතා දෙක අනුව. හරි. එතකොට ළමයිනේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෙන්න මේ යාන්ත්‍රික තරංගවලට මාධ්‍ය කියන කෙනා අත්‍යවශ්‍යයි පුතා. මාධ්‍ය අනිවාර්යෙන් තිබිය යුතුයි. හැබැයි මේ විද්‍යුත් චුම්බක තරංග වලට මාධ්‍ය කියන කෙනා අත්‍යවශ්‍ය නැහැ. සර්, තව ටිකක් මේක පැහැදිලි කරන්න පුළුවන්ද? මම පැහැදිලි කරන්නම්. හැබැයි මට පොඩි වෙලාවක් දෙන්න. නැවතත් බෙදනවා කොටස් දෙකකට. ඒ තමයි ළමයිනේ. අංක 1 අපි කියනවා අන්වායාම තරංග. පළවෙනි එක මොකද්ද? අන්වායාම තරංග. දෙවෙනි ආකාරයට අපි කියනවා තීර්යක් තරංග. අන්වායාම තරංගයි තීර්යක් තරංගයි කියලා තමයි කොටස් දෙකකට බෙදන්නේ. අපි අන්වායාම තරංග වලටයි තීර්යක් තරංග වලටයි මේ විද්‍යුත් චුම්බක තරංග වලටයි උදාහරණ සැලකමුකෝ. මම අන්වායාම තරංග වලට උදාහරණයක් දෙන්නම්. හොඳම උදාහරණයක් තමයි ජල තරංග. ජල තරංග. තීර්යක් තරංග වලට හොඳ උදාහරණයක් තමයි ළමයිනේ ශබ්ද තරංග. නැත්නම් ධ්වනි තරංග. අපි ශබ්දේ මේ කතා කරන්නේ අන්නේ. විද්‍යුත් චුම්බක තරංග වලට හොඳම උදාහරණය තමයි ළමයිනේ ආලෝකය. හරි. දැන් මම පළවෙනියට ඔයාලට තේරුම් කරන්නම් මෙන්න මේ තියෙන යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංග කියන දෙකේ වෙනස. යාන්ත්‍රික තරංග වලට මාධ්‍යයක් අත්‍යවශ්‍යයි. විද්‍යුත් චුම්බක තරංග වලට මාධ්‍යයක් අත්‍යවශ්‍ය නැහැ. එහෙම කියන්නේ හේතුව තමයි පුතා දැන් උදාහරණයක් විදිහට අපි ජල තරංගයක් සලකමු. ජල තරංග අන්වායම තරංග කියද්දී ඒක අයත් වෙන්නේ යාන්ත්‍රික තරංග වලටනේ. නැත්නම් අපි හිතමුකෝ තීර්ය තරංග වලට ධ්වනි කලක. ඒ කතා කරත් ඒකත් යාන්ත්‍රික තරංගයක්. මේ දෙන්නම තියෙනනම් අනිවාර්යයෙන් මාධ්‍යයක් තියෙනවා. ඒ කිව්වෙස මෙහෙමයි. ඔයා හිතන්න ධ්වනි තරංග ශබ්දය ගද්දී ඔයා මේ කතා කරන එක මම කතා කරන එක දැන් ඔයාට
ඔයාගේ ඔය යූස් කරන ඩිවයිස් එක ෆෝන් එක වෙන්න පුළුවන් PC එකක් වෙන්න පුළුවන් ලැප් එකක් වෙන්න පුළුවන් ටැබ් එකක් වෙන්න පුළුවන් ඕකේ තියෙන ස්පීකර් එකකින් ඔයාට ඇහෙනවා එතකොට මේ ස්පීකර් එකේ ඉඳන් ඔයාගේ කනට ඔය ශබ්දේ එන්න නම් අනිවාර්යෙන් ඔතන ඉදිරියේ මාධ්‍යයක් විදියට වාතය තියෙන්නේ වාතය හරහා තමයි ඉන්නේ ඔයා හිතන්න ඕක ඉස්සරහා කිසි දෙයක් නැහැ රික්තකයක් කියලා හිතන්න රික්තකයක් කිසිම දෙයක් නැහැ කිසිම දෙයක් නැතිනම් ඔයා කතා කරන එක කාටවත් ඇහෙන්නේ නැහැ මාධ්‍යයක් තිබ්බේ නැත්නම් ඔයා කතා කරන එක වෙන කාටවත් ඇහෙන්නේ නැහැ හැබැයි දැන් කතා කරන එක ඔයාට ඇහෙන්නේ අපි ඉදිරියේ මාධ්‍යයක් තියෙනවා වාතය ඔයා තවත් උදාහරණයක් ගන්නකො ඔයාට ඕන රේල් පීල් එකට ගිහිල්ලා කෝච්චියක් ඈතින් ඉඳි පොඩ්ඩක් කනත් කියලා බලනවා හරිද ඔයා වැඩිපුර කන තිබ්බොත් නම් වැඩි වෙලාවක් කන තියන් හිටියොත් නම් අපි එන්නම් බිස්කට් පැකට් එකක් යනවා එහෙම නැත්නම් ඔයා ඇවිල්ලා කියන්න මොකද උනේ කියලා හරි කොහොම හරි කෝච්චියක් ඈත ඉඳන් ඉඳි රේල් පීල් එකට කන තියෙනවා රේල් පීල් ඝන දෙයක් එක මාධ්‍යයක් ඝන මාධ්‍ය රේල් පීල්ෙන් සද්ද ඇහෙන්නේ නැද්ද කෝච්චිය ඈත ඉඳන් ඉඳි ඇහෙනවා කෝච්චියක් එද්දි ඇහෙනවා එහෙනම් ඝන මාධ්‍ය තුලිනුත් එනවා හැබැයි ඔයා හිතන්න රික්තකයක් තියෙනවා කියලා කිසිම දෙයක් මාධ්‍යයක් නැහැ වාතයක් නැහැ ඝනයක් නැහැ ද්‍රවයක් නැහැ මොකුත්ම නැහැ ඒ වගේ තැනක අපිට කවදාවත් ධ්වනිය ඇති කරන්න බෑ හොඳම උදාහරණය තමයි අපි හිතමු අභ්‍යවකාශය යන එක තමයි ඔයා අභ්‍යවකාශයට ගිහිල්ලා ඔයා කෑ ගහනවා අභ්‍යවකාශේ ඉඳන් කෑ ගහනවා මම ඔයාට ආදරේ සද්දුනේ කියලා දැන් කෑ ගහනවා හරි එහෙම කෑ ගැහුවට ඇහෙන්නේ නැහැ අපි හිතමුකෝ සඳුනේ ඉන්නේ අභ්‍යවකාශ යානේ ඔයා ඉන්නේ අභ්‍යවකාශයේ එළි අභ්‍යවකාශයේ ඉන්නවා හැබැයි අපි හිතමු වට හෙල්මට් එකක් මොකුත් නැහැ ඒ කියන්නේ මයික් සිස්ටම් එකක් මොකුත් නැහැ මයික්‍රොෆෝන් එකක්වත් නැහැ කතා කරන්න හරිද ඔයා එළියේ ඉඳන් කෑ ගහනවා ඉදිරියේ තියෙන රික්තකයට කෑ ගහනවා එහෙම කෑ ගැහුවා කියලා සඳුනිට ඕක ඇහෙන්නේ නැහැ ඇයි ඔයා ඉන්නේ රික්තකයක ඔයා රික්තකයක ඉද්දි ඕක ඇහෙන්නේ නැහැ දැන් ඉන්න ප්‍රශ්නේ සර් රික්තකයන් නම් කොහොමද උස්ම ගන්නේ නෑ බන් ටක් ගාලා හෙල්මට් එක ගලවලා කෑ ගහනවා කෑ ගහලා ටක් ගාලා මේක දාගන්නවා ඈ හරිද හෙල්මට් එක ගලවලා සාමාන්‍ය අපිට හුස්ම ගන්න එතකොට යම් ප්‍රමාණයක් ඉන්න පුළුවන් නේ විනාඩියකට කිට්ටු එතකොට ටක් ගාලා ගලවලා කෑ ගහලා ටක් ගාලා දානවා හැබැයි අර ගලවලා රික්තකයේ තියෙන වෙලාවේ කෑ ගහනවනේ ඇහෙන්නෙම නෑ හේතුව ධ්වනිය කියන කෙනාට මාධ්‍යයක් තියෙන්න ඕනේ ඇහෙන්න මාධ්‍යයක් තිබෙන්නේ නැත්නම් පුතා ඇහෙන්නේ නෑ පැහැදිලිද එහෙනම් අපිට තේරෙනවා යාන්ත්‍රික තරංග කියන අයට යාන්ත්‍රික තරංග කියන අයට අනිවාර්යයෙන්ම මාධ්‍යයක් තියෙනවා. හැබැයි විද්‍යුත් චුම්බක තරංග වලට මාධ්‍යයක් අත්‍යවශ්‍ය නැහැ. උදාහරණයක් විදිහට ඉරාලෝකය ගන්න, සූර්යාලෝකය. ඔය සූර්යාලෝකය ගැන කියද්දී මම මෙහෙම කියන්නම්කෝ. මේ තියෙන්නේ පෘථුවිය. මෙන්න තියෙනවා පෘථුවිය. හරි. මෙන්න තියෙනවා ළමයෝ ඉර. හරි. එතකොට පෘථුවියයි ඉරයි තියෙද්දී සාමාන්‍යයෙන් අපි දන්නවා මේ පෘථුවිය වටේ වායු ගෝලයක් තියෙනවා. පෘථුවිය වටේ මොකක්ද තියෙන ළමයි? වායු ගෝලය තියෙනවා. වායු ගෝලයෙන් එළිය ටික. මෙන්න මේ වායු ගෝලයෙන් එළිය ටික. ඔය ටික තනිකරම රික්තකයක්. වායු ගෝලයෙන් එළිය ඔක්කොම මොනවද ළමයි? එළිය ඔක්කොම රික්තකයක්. මේ ඔක්කොම රික්තකයක්. මේ හැමදේම රික්තකයක්. ඒ කියන්නේ මේ කිසිම දෙයක් නැහැ. වායු ගෝලයේ තමයි වායුව තියෙන්නේ. එතනින් එහා කිසිම දෙයක් නැහැ. රික්තකයක්. එතකොට ළමයෝ මේ රික්තකයක් කියන එක සැලකුවාම මෙන්න මේ රික්තකයක් කියන එක සැලකුවාම මාධ්‍යයක් නැහැ. හැබැයි ඉර එළිය එන්නේ නැද්ද? ඉර එළිය ඉරේ ඉඳන් එනව නේද පෘථුවියට? ඉර එළිය ඉරේ ඉඳන් පෘථුවියටම එනවා. එතකොට බලන්න මුලින්ම ඉර එළිය සූර්ය ආලෝකය රික්තකය හරහා එනවා. කිසිම මාධ්‍යයක් නැති රික්තකය හරහා. දෙවෙනියට මාධ්‍යයක් වන වායු ගෝලය හරහා එනවා. එහෙනම් බලන්න විද්‍යුත් චුම්බක තරංගයක් වන සූර්ය ආලෝකයට රික්තකයක් තිබ්බත් එකයි රික්තකයක් නැති වුණත් එකයි. මාධ්‍යයක් තිබ්බත් එකයි මාධ්‍යයක් නැති වුණත් එකයි. තේරෙනවද හට? සූර්ය ආලෝකය අපිට පේනවා මාධ්‍යයක් තියෙන වායු ගෝලයේ ගමන් කරනවා මාධ්‍යයක් නැති රික්තකයේත් ගමන් කරනවා. එහෙනම් සූර්ය ආලෝකයට මාධ්‍යයක් තිබ්බත් එකයි නැතත් එකයි. උට කිසි ගාණක් නැහැ. හරිද? උට කිසිම ගාණක් නැහැ. ඌ එක් ගැන හිතන්නේ නැහැ. එහෙනම් විද්‍යුත් චුම්බක තරංග වලට මාධ්‍ය තිබීම අත්‍යවශ්‍ය නැහැ. එහෙනම් අපිට තේරෙනවා විද්‍යුත් චුම්බක තරංග වලට මාධ්‍ය තිබීම අත්‍යවශ්‍ය නැහැ.
එහෙනම් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. තරංගයක් ගත්තාම තරංග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. විද්‍යුත් චුම්බක තරංග සහ යාන්ත්‍රික තරංග. යාන්ත්‍රික තරංග නැවතත් කොටස් දෙකයි. එකක් තමයි තීරියක් තරංග, අනිත් එකක් වායම තරංග. එතකොට පුතේ අපි කිව්වා යාන්ත්‍රික තරංග වලට අනිවාර්යෙන් මාධ්‍යයක් තියෙන්න ඕනේ. විද්‍යුත් චුම්බක තරංග වලට මාධ්‍යයක් අත්‍යවශ්‍ය නැහැ. මම හිතනවා පැහැදිලි කියලා. දැන් අපි යමු දෙවෙනි කොටසින් හම්බෙමු. කවුරු ගැන ඉගෙන ගන්නද? අපි ඉගෙන ගමු දෙවෙනි කොටසෙන් අන්වායාම තරංග ගැන. මේ පාඩමෙ ගන්නන්න තියෙන්නේ අන්වායාම තරංග, තීරියක් තරංග, ඊට පස්සේ විද්‍යුත් චුම්බක තරංග, ඊට අමතරව තවත් කිහිපයක් අපි තරංගවල භාවිතා වගේ දේවල් තමයි මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ. හරි. අපි දෙවෙනි කොටසෙන් හම්බෙමු එහෙනම්